අපි කිසිසේත්ම අපේ දේශපාලන ගමන සහ ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් පත් කරන ගමන අපි නතර කරන්නේ නැහැ. බය කෙනෙක් මතක තියාගන්න කෝට්ටු අඳුරන්නේ නැහැ. නගරේ කඩපිරේ ගමේ බස් එකේ කෝච්චියේ අද රාජ්‍ය කාර්යාලවල කවුරු සුදුසුයි කියලා කියන්නේ නාමල් රාජපක්ෂ මැතිතුමා. ඒකින් තමයි නාමන්ට ගහන්නේ. ඒකින් තමයි උසාවිය පෙන්නන්නේ. ඒකින් තමයි සීයාඩිය පොලිසිය අල්ලස් කොමිසම පෙන්නන්නේ. ප්‍රගතිශීලී කඳවුර එක තැනකට ගේන්න ඕන. එක තැනකට ගෙනාවොත් තමයි පේන මැතිවරණකදී මේ ආණ්ඩුවට දැනෙන සටනක් දීලා මේ ආණ්ඩුවේ එළවලා මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් රටක් හදන්න පුළුවන් කියන එක ඔබ තමුන්නාසලට කියන්නේ. අද කියනවා අපි එකතු වෙනවා මුං එලවන්න. හෙට කියනවා අපි එකතු වෙන්න ලෑස්ති මුං එලවන්න. ඒ නිසා මුංව එලවන සටනේ සේනාදී නායකයා එහෙම නැත්නම් මේ සටනේ නියමුව බවට මේ සටනේ ඉදිරියෙන් අපිව ගෙනියන්න පුළුවන් විශ්වාසනීය අනාගතයක් පේන වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් විදියට අපිට පේන්නේ අනාගතේ නාමල් රාජපක්ෂ වටා විතරයි සියලු බලවේග එකතු වෙන්න ඕන කියන එකයි ආදරණීය මේ තාත්තේ. දේශපාලඥයන් දැන් අත්අඩංගුවට ගන්න පටන්ගෙන තියෙනවා. මොකද්ද කරන්නේ? බොරුවට මාධ්‍ය සංදර්ශන දානවා, මර්ධනය කරනවා, බය කරගන්න උත්සාහ කරනවා. හැබැයි ඒවට කොහොට්ටුවේ අපි නම් පිටිපස්සට යන්නේ නැහැ. කිසිසේත් පිටිපස්සට යන්නේ නැහැ. ජනාධිපතිතුමාට ආණ්ඩුවට කියන්න තියෙන්නේ මර්ධනය කරලා, බය කරලා එහෙමනම් කොහොට්ටුව වටන්න කිසිසේත්ම නැහැ.